එක කොරින්ති 3 වන පරිච්ඡේදය. සහෝදරයනි, ශුද්ධාත්ම වරමලත් අයට මෙන් ඔබට කතා කිරීමට මට නොහැකි බැවින් පෘථග්ජනයන්ට ලාබාල කිතුණුවන්ට මෙන් මම ඔබට කතා කෙලිමි. මම ඔබ දැඩි ආහාරයෙන් නොව කිරෙන් පෝෂණය කෙලිමි. එසේ කෙලේ ඔබට ඒවා දැරීමට නොහැකි වූ බැවින් ඒවා දැරීම තවමත් ඔබට බැරිය. තවමත් ඔබ පෘථග්ජන තත්වයේය. ඔබ අතර ඊර්ෂ්‍යාව හා විවාදය හා පවතින විට ඔබ පෘථග්ජන අයමින් ලෞකික තත්වයේ හැසිරෙනවා නොවේද? කෙනෙක් මම පාවුලුගේ පැත්තට යයිද? තව කෙනෙක් මම අපොල්ලොස්ගේ පැත්තට යයිද කියන විට ඔබ සාමාන්‍ය මිනිස්සු නොවෙද්ද? අපොල්ලොස් කවරෙක්ද? පාවුලු කවරෙක්ද? ඔව්හු සමිදානන් වහන්සේ ඒ අයට දුන් ප්‍රකාර ඔබ ඇදහිල්ලට පැමිණ වූ සේවකයෝය. මම පැල කෙලෙමි. අපොල්ලොස් වතුර දැම්මේය. එහෙත් එහි වැඩීම සැලසූයේ දෙවියන් වහන්සේය. වැදගත් වන්නේ පැල කළ තැනැත්තාවත් වතුර දැමූ තැනැත්තාවත් නොව වැඩීම සැලසූ දෙවියන් වහන්සේය. පැල කළ තැනැත්තා හා වතුර දැමූ තැනැත්තා අතර වෙනසක් නැත. එකිනෙකා තම වැඩය අනුව නිසි විපාකය ලබන්නේය. මන්ද අපි දෙවියන් වහන්සේ සමග සහකාර සේවකයෝ වෙමු. ඔබ දෙවියන් වහන්සේගේ කෙතය, දෙවියන් වහන්සේගේ ගොඩ නැගිල්ලය. මට දෙන ලද දේව වරප්‍රසාදය පරිදි මම දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියෙකු මෙන් අත්තිවාරමක් දැමීමි. වෙන කෙනෙක් ඒ මත ගොඩනගයි. ඒත් එකිනෙකා ඒ මත ගොඩනගන ආකාරය ගැන විමසිලිමත් විය යුතුය. මන්ද දැනටම දමා ඇති අත්තිවාරම හැර වෙන අත්තිවාරමක් දැමීමට කිසිවෙකුට නොපුළුවන. ඒ අත්තිවාරම නම් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේය. මේ අත්තිවාරම මත ගොඩනැගීමට යම් යම් අය යොදන්නේ රන්, රිදී, අගනා මැණික්, දැව, තෘණ හෝ පිදුරු නම් ඔවුන්ගේ කර්මාන්තයේ තත්වය හෙළිදරව් වන්නේය. ඒ දවස ගින්න සහිතව උදාවේ. ඒ ගින්නෙන් ඒ කර්මාන්ත පරීක්ෂා කරනු ලැබීමෙන් ඒවායේ නියම ස්වභාවය හෙළිවේ. ඒ අත්තිවාරම මත ගොඩනගන ලද යමෙකුගේ කර්මාන්තය නොදැවී පවතී නම් ඔහු විපාකයක් ලබයි. යමෙකුගේ කර්මාන්තය දැවී යන්නේ නම් ඔහුට අලාභයක් සිදුවේ. එහෙත් ඔහු ගිනි මැදින් මිදී ආ කෙනෙකු මෙන් ගැලවෙනු ඇත. ඔබ දෙවියන් වහන්සේගේ මන්දිරය බවත්, ඔබ තුල දෙවියන් වහන්සේගේ ආත්මයන්න් වැඩ වසන බවත් නොදන්නහුද? කිසිවෙකු දේව මන්දිරය වෙනසුවොත් දෙවියන් වහන්සේ ඒ තැනැත්තා මනසනසේක. දෙවියන් වහන්සේගේ මන්දිරය විශුද්ධය. ඒ මන්දිරය නම් ඔබය. කිසිවෙක් තමාම රවටා නොගනිත්වා. ඔබ අතර යමෙක් තමා ප්‍රඥාවන්තයෙක් යයි සිතන්නේ නම් ඔහු නියම ප්‍රඥාවන්තයෙකු වන පිණිස ලෝක මිම්ම අනුව ඔහු මෝඩයෙක් වේවා. මන්ද මේ ලෝකයේ ප්‍රඥාව දෙවියන් වහන්සේ ඉදිරියේ මෝඩකමකි. උන්වහන්සේ ප්‍රඥාවන්තයන් ඔවුන්ගේම උපාය වලින් අසු කරගන්නා සේකැයි ලියා ඇත. තවද සමිදානන් වහන්සේ ප්‍රඥාවන්තයන්ගේ කල්පනා නිස්සාර බව දන්නා සේකැයි කියාද ලියා ඇත. එහෙයින් කිසිවෙක් යම් යම් පුද්ගලයන් ගැන පාරට්ටු කර නොගනිත්වා. මන්ද සියල්ලෝම ඔබගේය. පාවුලු, අපොල්ලොස්, කේපස් යන සියල්ලන්ද ලෝකය, ජීවනය, මරණය, වර්තමානය, අනාගතය යන සියල්ලද ඔබගේය. ඔබ ක්‍රිස්තුන් වහන්සේගේය. ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේගේය.